ආයුබෝවන් අදත් අපි සෝදානම් තිරසාර බලශක්තියේ අනාගතය ගැන ටිකක් ගැඹුරින් කතා කරන්න. ඔව් විශේෂයෙන්ම ගෝලීයව මොකද වෙන්නේ? ඒ වගේම ශ්‍රී ලංකාවේ තත්ත්වය කොහොමද කියලා බලමු. අපේ මේ කතාබහට පදනම් වෙන්නේ තිරසාර බලශක්තිය අනාගතයේ ගෝලීය සහ ශ්‍රී ලංකා ප්‍රගතිය කියන මූලාශ්‍රයේ තියෙන තොරතුරු. අරමුණ තමයි මේ ක්ෂේත්‍රයේ අලුත්ම දේවල්. ඒ කියන්නේ වර්ධනයන් වගේම තියෙන අභියෝගات හරියට තේරුම් ගන්න එක. අපි පටන් ගමු එනම්. මේක නම් ටිකක් පුදුම හිතෙන කාරණයක්. 2025 දී ලෝක බලශක්තිය ආයෝජනය ඩොලර් ට්‍රිලියන 3.3ක් විතර වෙයි කියලාලු හිතන්නේ. ට්‍රිලියන 3.3ක්. ඒක ලොකු ගාණක්. ඔව් ඒකනුත් ඩොලර් ට්‍රිලියන 2.2ක්ම වෙන්නේ පිරිසුදු බලශක්තියට. ඒ කියන්නේ අර පුනර්ජනනීය ඥාස්තික ගබඩාකරණය වගේවට. ඒ කියන්නේ පොසිල් ඉන්ධන වලට යොදන ගාණ වගේ දිගුණයක්. හරියටම හරි. ඒක ඇත්තටම ලොකු මාරුවක් නේද? අනිවාර්යයෙන්ම. සූර්ය බලශක්තිය තමයි ඉතින් ඉදිරියෙන් මෙන්නේ ඩොලර් බිලියන 450ක් විතර ආයෝජනයක් එක්ක. බැටරි ගබඩාකරණයත් එක්කම උඩට එනවා වගේ නේද? ඔව් ඒකටත් ඩොලර් බිලියන 66ක් විතර ආයෝජනයක් බලාපොරොත්තු වෙනවලු. ඇත්තටම 2024 දීත් ගෝලීය විදුලි උත්පාදනයෙන් 40කට වඩා අවිත් තියෙන පිරිසිදු ප්‍රභවවයින්. 40ක් කියන්නේ සෑහෙන ප්‍රමාණයක්. ඔව් ඒකට ප්‍රධාන හේතුව තමයි පුනර්ජනනීය බලශක්තියෙන් වාර්තාගත ටෙරාවොට් පැය 858ක්ම උත්පාදනය කරපු එක. ටෙරාවොට් පැය 858ක් ඒක කොච්චර ලොකුද? හිතන්නකෝ සාමාන්‍ය ගෙවල් මිලියන 100 ගානකට අවුරුද්දක් විදුලිය දෙන්න නැති. වව්. විශේෂයෙන්ම සූර්ය බලශක්තිය ගත්තොත් පහුගිය අවුරුදු 3 ඒක දෙගුණ වෙලා. දැන් අවුරුද්දකට ටෙරාවොට් පැය 2000ක් වුණත් පනිනවා. ඒ වර්ධනය නම් ඇත්තටම පුදුමයි. හැබැයි ඉතින් මෙතන තමයි ප්‍රශ්නකට එන්නේ. මේ තරම් වේගෙන් එන බලශක්තියට අපේ ජාතික විදුලි බල පද්ධතිය, ඒ කියන්නේ ග්‍රිඩ් එක ලෑස්තිද? අන්න ඒක තමයි ලොකුම කාරණයක් වෙලා තියෙන්නේ. අර කියනවා නේද මේ ජාලවලට කරන ආයෝජනය, කියන්නේ ඩොලර් බිලියන 400ක් වගේ තාම මදි කියලා උත්පාදනයට කරන ආයෝජනයක බලද්දි. ඕම් ලොකු පරතරයක් තියෙනවා අර ජාත්‍යන්තර බලශක්ති ඒජන්සි IAEA එක යාලා අනතුරු අංගවනා. මොකක්ද යාලා කියන්නේ? එයාලා කියන්නේ 2030 ගණන් වෙද්දී මේ ආයෝජන දෙකම, ඒ කියන්නේ උත්පාදනයටයි ජාලයටයි කරන ආයෝජන එක ගානකට ගේන්න ඕන කියලා. නැත්තම් පද්ධතියේ ස්ථාවරත්වයට ප්‍රශ්න එන්නකොට මේ කියන්නේ කොච්චර විදුලිය හැදුවත් ඒක හරියට බෙදා හරින්න බැරි වෙනවා. හරි. ඒ ජාල ප්‍රශ්නයට අමතරව මේ වේගවත් වර්ධනය වෙන මොන හරි සංගවුණු අවදානම් වගේ දේවල් තියෙනවද? තියෙනවා. අනිවාර්යයෙන්ම විශේෂයෙන්ම අර සැපයුම් දාමේ ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. ඒ කොහමද? අර චීනෙන් එන සූර්ය ඉන්වර්ටර්, බැටරි වගේ දේවල් වල ලේඛනගත කරපු නැති sannivedana උපාංග වගේක් හොයාගෙන තියෙනවලු. ඒ කියන්නේ සමහර විට ඒ වයින් දුරස්තව ඉඳන් විදුලි ජාල අවුල් කරන්න පුළුවන් වෙයිද කියන බයක් ඇමරිකාව වගේ රටවලට ඇවිත්. ඒක බලශක්තිය ආරක්ෂාවට තර්ජනයක් වෙන්න පුරුවන් නේද? ඒ නිසා ඒ ගැන නැවත හිතන්නේ අල පෙළෙමිලා තියෙනවා. කොහොමද ඒක වෙන්නේ? Google වගේ ලොකු සමාගම් දැනටමත් අර එනර්ජි වගේ සමාගම් එක්ක ගිගාවොට් එකක් වගේ සූර්ය ගිවිසුම් ගහලා තියෙන්නේ. ගිගාවොට් එකක්? ඔව්. ඇස්තමේන්තු කරලා තියෙන විදිහට දත්ත මධ්‍යස්ථාන විතරක් 2030 වෙද්දී ඇමරිකාවේ අමතර මෙගාවොට් 40000ක ඉල්ලුමක් ඇති කරයිලු. ඒ කියන්නේ මේ ගමන හැමෝම එකම විදිහට යන්නෙත් නෑ වගේ ප්‍රතිපත්ති ප්‍රත්‍යනුත් වෙනස්කම් තියෙනවා කියලාත් අර මූලාශ්‍රය කියුණා නේද? ඔව් පැහැදිලිවම උදාහරණයක් කිව්වොත් ඇමරිකාව අර නාවික කර්මාන්තය කාබන් අඩු කරන එක ගැන ජාත්‍යන්තර සාකච්ඡාවලින් අයින් වෙලා. ඒත් යුරෝපය වෙනස් නේද? ඔව් යුරෝප සංගමය කාබන් බැරණීතීන් මීතේන විමෝචන ප්‍රමිතීන් වගේ දේවල් තවත් දැඩි කරන්න කතා කරනවා. ඉතින් පේනව නේද මේක ගෝලීයව කොච්චර සංකීර්ණද කියලා. හොඳයි. ওই ගෝලීය තත්ත්වය අපි දැන් පොඩ්ඩක් ලංකාව පැත්තට හැරෙමු. ලංකාවෙත් මේ සම්බන්ධයෙන් දේවල් වෙනවා. අර Green Power SL කියන සමාගමට PIDG ආයතනය ඩොලර් මිලියන 12ක ආයෝජනයක් කරලා තියෙනව නේද? ඔව් ඒක වැදගත් ආයෝජනයක්. PIDG කියන්නේ පුද්ගලික යටිතල පාසුකම් සංවර්ධන සමූහයනේ. ඒකේ විශේෂත්වය මොකද්ද? විශේෂත්වය තමයි PIDG වගේ ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය ආයතනයක් ලංකාවේ දේශීය සමාගමකට ආයෝජනය කරන එක. ඒකෙන් පේනවා ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය ගැන යම් විශ්වාසයක් තියෙන බව. අර මිශ්‍ර මූල්‍ය කියන එක වගේද? ඔව් ඒ වගේ blended finance. රාජ්‍ය හෝ සංවර්ධන සල්ලි දාලා පෞද්ගලික ආයෝජන අද්දව ගන්න එක. මේ ආයෝජනයෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ? ප්‍රධාන වශයෙන් වහල මත සූර්ය බලශක්ති ධාරිතාව දෙගුණ කරන එක. ඒ කියන්නේ මෙගාවොට් 80 ඉඳන් 109 දක්වා. ඒක ලොකු වැඩිවීමක්. ඔව් ඒ වගේම වසරකට CO2 ටන් ලක්ෂයක් විතර අඩු කරන්නත් අලුත් රැකියා 180කට වඩා බිහි කරන්නත් බලාපොරොත්තු වෙනවා. අර ස්වභාවික විසඳුම් ගබඩාකරණ අධ්‍යයනවලටත් පොඩි ප්‍රදානයක් ලැබිලා තියෙනවා.
පියවරක් ඒක 2025 ජූනි නා ක්‍රියාත්මකයිලු. ඉස්සර තිබ්බේ අර රජයෙන් රජයට ගනුදෙනු වගේ වනේද? ඔව්. දැන් මේ අලුත් ක්‍රමෙන් බලාපොරොත්තු වෙන්නේ වියදම අඩු කරගන්නයි වැඩේ විනිවිදව කරන්නයි. ලංකාවේ ඉලක්ක ගැන කතා කළොත් අර 2025 2030 හරිත බලශක්ති වේගවත් කිරීමේ සැලැස්ම තියෙනවා. ඔව්. ඒකේ ලොකුම ඉලක්කයක් තමයි 2030 වෙද්දී ලංකාවේ විදුලියෙන් 70ක් පුනර්ජනනීය ප්‍රභව වලින් ගන්නට. 70%ක්. ඒක ලොකු ඉලක්කයක්. ඒකට මොනවද කරන්නේ? ඉදී සූර්ය සුළං ජල විදුලිය වැඩි කරන්න ඕන. ඒ වගේම මිනිස්සු දැනුවත් කරන්න ඕන. අනිත් අතට අත්‍යවශ්‍යම දේ ජාතික විදුලි බල පද්ධතිය අලුත් කරන්න ඕන. අගමැතිනි හරිනියමර සූරි මහත්මියත් මේ ගැන කතා කළා නේද? අර හැමෝටම දරන්න පුළුවන් විදුලියක් ගැන. ඔව් එතුමිය ඒක අවධාරණය කළා. එතකොට අර කලින් කතා කරපු ග්‍රිඩ් එකේ ප්‍රශ්නේ ඒක ලංකාවටත් අදාළද? අනිවාර්යයෙන්ම. ඒක ලංකාවේ දැන් තියෙන හදිසි අවශ්‍යතාවයක්. ඇයි ඒ? දැනටමත් වහල උඩ ගහපු සූර්ය පැනල් වලින් විතරක් මෙගවට් 1200ක් විතර එනවා ජාලයට. ඒක ලොකු ප්‍රමාණයක්. ඔව්. ඉතින් ඉස්සරහට ලොකු බැටරි පද්ධතිත් එද්දි මේ දෙකම කළමනාකරණය කරන්න ජාලය ලෑස්ති වෙන්න ඕනේ. දැනට තියෙන යටිතල පහසුකම් මදිද? දැනට තියෙන ඒවත් එක්ක අර ගෙවල් වලින් ජාලයටයි ජාලයෙන් ගෙවල් වලටයි දෙපැත්තටම විදුලිය යද්දී වෝල්ටීයතාවය අස්ථාවර වෙනවා වගේ ප්‍රශ්න වාර්තා වෙනවා. ඉතින් ඒක විසඳ ගන්න ඕන තාක්ෂණික ගැටලුවක්. මේ අතරේ ලංකාවේ තව ලොකු බලාපොරොත්තුවක් තියෙනව නේද? පොසිල් ඉන්ධන ආනයන කරුවෙක් විදියට ඉන්න එකෙන් මිදිලා හරිත බලශක්තිය අපනයන කරුවෙක් වෙන්න එක. ඔව් ඒක තමයි ලොකුම දැක්ම. ඒක ඇත්තටම කරන්න පුරුවන් දෙයක්ද? ලංකාවේ තියෙන සූර්ය සුළං සම්පත් එක්ක ඒක කරන්න බැරි කමක් නැහැ. විශේෂයෙන් හරිත හයිඩ්‍රජන් වගේ අලුත් දේවල් වලට යොමු වුණොත්. ඒකට ආයෝජනය එහෙම? ඔව් අර නෝ ෆන්ඩ්, වෝල්ටා ගෲප්, PIDG වගේ ජාත්‍යන්තර ආයතනයක එකතු වෙලා රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව වලින් ඩොලර් මිලියන 57ක විතර පෞද්ගලික ආයෝජනයක් ගන්නත් කතා වෙනවා. එතකොට මේ ගෝලීය දේවල් සහ ලංකාවේ දේවල් අතර සම්බන්ධකම් තියෙනවා වගේ නේද පේන්නේ? පැහැදිලිවම. අර PIDG ආයෝජනය වගේ මිශ්‍ර මූල්‍ය ක්‍රම ලෝකෙත් තියාවා AI තාක්ෂණය ජාල කළමනාකරණයට ගන්න එක ගැන ලංකාවේ බලශක්ති සමුවෙක් කතා වුණා. ඒක අර ඩිලොයිට් වගේ ගෝලීය ආයතනවල අදහසුත් එක්ක ගැලපෙනවා. අර බැටරි ආයෝජනය ගැන කතාවත් ඔව් ගෝලීයව බැටරි වලට බිලියන 66ක් ආයෝජනය වෙන එක ලංකාවටත් ශ්‍රීජුවම වැදගත්. මොකද 2030 ඉලක්කවලට ලොකු බැටරි පද්ධතිය ඕනේ වෙනවා. හැබැයි තින් අභියෝගත් පොදුයි වගේ. ඔව් ජාලවල සීමාවන් ආයෝජනවල තියෙන අසමානතා ප්‍රතිපත්තිවල අවිනිශ්චිතභාවය මේවා දෙපැත්තටම තියෙනවා. අර දේශපාලනික නොවන දිගකාලීන උපාය මාර්ග ඕන කියන එක ගොඩක් වැදගත්. එහෙනම් මේ ඔක්කොම කතා කරද්දි පේන්නේ පුනර්ජනනීය බලශක්තියට විශේෂයෙන් සූර්ය බලශක්තියටයි ගබඩාකරණයටයි ලෝකෙ ලොකු තල්ලුවක් ආයෝජනයක් තියෙනවා. ඒත් අර ජාල ප්‍රශ්නයි ප්‍රතිපත්ති ප්‍රශ්නයි තාම ලොකු බාධක. ලංකාවත් ඉතින් මේ රැල්ලත් එක්ක යනවා ග්‍රීන් පවර් ව්‍යාපෘතිය 40 සතියෙන් ඉලක්කය වගේ දේවල් එක්ක. හැබැයි එහා සමාන අභියෝගවලටත් මුහුණ දෙනවා. විශේෂයෙන් යටිතල පහසුකම් පැත්තෙන්. අර තරඟකාරී ලන්සු තැබීම වගේ පියවර නම් හොඳයි නේද? ඔව් ඒක දේශීයව ගත්ත හොඳ තීරණයක්. ඉතින් මේ හැමදේම දිහා බලද්දී අවසාන වශයෙන් ගැඹුරින් හිතන දෙයක් ඉතුරු වෙනවා වගේ මට හිතෙන්නේ. ඒ මොකද? ලංකාවට තියෙන ස්වභාවික සම්පත් මේ වර්ධනය වෙන ජාත්‍යන්තර හවුල්කාරීත්ව මේ ඔක්කොමත් එක්ක කලාපේ පිරිසිදු බලශක්ති නායකයෙක් වෙන්න ඇත්තනම හොඳ අවස්ථාවක් තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ ජාල නවීකරණය කරන එක ප්‍රතිපත්ති ස්ථාවරව තියාගන්න එක මේ අභියෝග හරියට ජය අරගෙන අර පොසිල ඉන්ධන ගේන තැනින් මිදිලා හරිත හයිඩ්‍රජන් වගේ අලුත් දේවල් හරහා ඇත්තටම බලශක්තිය අපනයන කරුවෙක් වෙන ඉලක්කය යථාර්ථයක් කරගන්න පුළුවන් වේද කියන එක. ඒකට සල්ලි විතරක් මදි වෙයි නේද? අනිවාර්යෙන්ම. ඒකට ආයෝජන විතරක් මදි. අර දේශපාලන චක්‍රවලින් එහාට ගියපු ස්ථිර දිගුකාලීන අඛණ්ඩ උපාය මාර්ගික අවධානයක්. ඒක තමයි ඇත්තටම අවශ්‍ය වෙන්නේ.